හායි යාළුවනේ, කොහොමද ඔයාලට? හැමෝම හොඳින්ද? මම අද හදන්න යන්නේ චිකන් බුරියානි එකක්. ඔයාලා හැමෝටම බුදු සරණයි. එහෙනම් ඉතින් අපි යම් බලන්න ඒකට මොනවද ඕන කරන්න කියලා. මෙතන තියෙනවා ලුණු ග්‍රෑම් 500ක් විතර මං දිගට කපාගෙන. මෙතන තියෙනවා කොත්තමල්ලි කොළයි, මිංචි කොළයි කපාගෙන. මේ තියෙන්නේ චිකන් ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන. මෙතන තියෙනවා තක්කාලි ග්‍රෑම් 400ක් විතර මේ පොඩියට කපාගෙන. අම්මිරිස් කරල් 4ක් විතරක් තරම් තියෙනවා. මේ තියෙන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. මෙතන තියෙනවා පප්‍රිකා හැඳි 1මාරයි, ලුණු මේස තේ හැඳි 2යි, ලුණු තේ හැඳි 2යි, කරි පවුඩර් තේ හැඳි 1මාරයි, කහ කුඩු තේ හැඳයි, බුරියානි කුඩු වලින් තියෙනවා තේ හැඳි 1මාරක්, කොත්තමල්ලි කුඩු උණුළු තේ හැඳි 2ක් තියෙනවා. මේකට තව අපිට ඕන කරනවා මේ අර සාපරාන් වලට රෝස වතුර දාලා. මේ තියෙන්නේ හොඳට හොදලා පිරිසිදු කරගත්ත බාස්මති හාල් කිලෝ 1මාරක්. තව මෙතන තියෙනවා ලුණු ටික බෙදගන්න තෙල් කෝප්ප භාගයක්. එහෙනම් ඉතින් යාළුවනේ අපි යන් ඊගාව පියවර මොකක්ද කියලා බලන්න. ඔන්න යාළුවනේ මම වලදක් පිපී තියාගෙන ඒකට දානවා අර තෙල් කෝප්ප භාගය. ඔන්න දැන් තෙල් ටික රත් වෙගෙන ඉන්නේ. ඒකට මේ කපාගත්ත ලුණු ටික එකතු කරනවා බැද ගන්න. මේ ලුණු ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඔන්න යාළුවනේ ලුණු ටික දැන් රන්වන් පාට වෙන්න බැඳිලා ඒකට එකතු කරනවා මේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඊට පස්සේ මේ හොදලා පිරිසිදු කරගත්ත චිකන් ටිකක් අපි ඒකට එකතු කරනවා. අපි චිකන් ගන්නකොට චිකන් වල හැම ඇරලා ගන්න ඕනේ. ඔන්න දැන් මම මේකට මේ තක්කාලි ටිකත් එකතු කරනවා. ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් වහලා තියෙනවා තක්කාලි ටික හොඳට තැම්බෙන්න. එහෙනම් යාළුවනේ අපි ඊට පස්සේ යම් ආයි ඊගාව පියවර මොකක්ද කියලා බලන්න. ඔන්න යාළුවනේ එහෙනම් විනාඩි 5කට පස්සේ අපි මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික එකතු කරනවා. කුළු බඩු වර්ග ටික.
ඒකත් එකතු කරලා හොඳට කලවම් කරලා ආය විනාඩි 5ක් වහලා තියනවා තැම්බෙන්න. ඔන්න අපි දැන් විනාඩි 5කට පස්සේ ඇරලා ඒකට දෙහි උස වලින් මේස හැන්දක් එකතු කරනවා. මේ කොත්තමාඩි කොළ ටිකක් එකතු කරනවා. මින්ති කොළ ටිකකුත් ඒකට එකතු කරනවා. එකතු කරලා ආයෙත් ඒක හොඳට කලවම් කරලා ආය විනාඩි 5කට පස්සේ යෝගට් හැඳි දෙකකුත් එකතු කරනවා. එකතු කරලා හොඳට කලවම් කරලා මේක වහලා තියෙනවා තැම්බෙන්න. ලුණු පොඩ්ඩක් මදි වගේ මම තව ලුණු පොඩ්ඩක් එකතු කරනවා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. අනිත් කුළු බොඩු වර්ග ටිකත් ඔයාලා හදන ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න. මොකද මං හැදුවේ කුකුල්ලු කිලෝ 1යි ග්‍රෑම් 100කින් විතර. එහෙනම් යාළුවනේ අපි ඊගාවට බලමු බත් එක උයාගන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ මම දැන් බත් එක උයා ගන්න වතුර එක ලිපේ තියලා තියෙන්නේ. ඒකට දානවා කරාමු නැටි එනසාල් බේලීස් කොළ කුරුඳු පොතු ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න ඕගොල්ලෝ රස අනුව. අපි තෙලුත් පොඩ්ඩක් එකතු කරනවා. මේ සැහැන්දක් විතර තෙල් එකතු කරනවා. දෙහිස්මත් මේ සැහැන්දක් එකතු කරනවා. ඔන්න දැන් අපි චිකන් එකේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. යාළුවනේ දැන් බත් එක උයා ගන්න වතුර ටික හොඳට උතුරගෙන ඉනවා. මේ තියෙන්නේ හොදලා පිරිසිදු කරගත්ත බාස්මති හාල් ටික. දැන් මම ඒ ටික එකතු කරනවා මේ වලකට. ඔගොල්ලෝ බත් එකේ රස අනුව ලුණු එකතු කරගන්න. ලුණු අඩු වැඩි. බත් එක අපි උයා ගන්න ඕනි 85ක් 90ක් විතර. මොකද ඊට පස්සේ ආල්පාර මේ චිකන් මිශ්‍රණයත් එකතු කරලා විනාඩි පැය කාලක් විතර අපි ආය අඩු ගින්දරේ තැම්බෙන්න දිනවා. ඒ හන්දා 85 90ක් විතර මේ බත් එක තඹ ගන්න. ඔන්න දැන් බත් එක 85ක් 90ක් තැඹිලා තියෙනවා. දැන් මේ බත් එක මම වතුර ටික පෙරා ගන්නවා. ඔන්න දැන් මම මේ උයාගත්ත බත් එකෙන් වළඳට දානවා තට්ටුවක් වෙන්න.
ඊට පස්සේ මම මේ ඒකට චිකන් මිශ්‍රණය එකතු කරනවා. අපි අර සාප්‍රාන් වතුර කොටකුත් මේකට එකතු කරනවා. ආය අපි තව බත් අට්ටුවක් ඔන්න දැන් ඉතුරු බත් ටිකත් මම උඩින් එකතු කරනවා. මේ යට තියෙනවා මේ යකඩ ලෑල්ලක්. ඒක තියලා ගින්දර අඩු කරලා විනාඩි 30ක් විතර තියලා තියෙනවා. ඔන්න මම දැන් බත් අට්ටුව දාලා ඉවරයි. ඊට පස්සේ මම ඒක උඩින් මේ රෝස වතුර වලට දාගත්ත සාප්‍රාන් ටිකත් එකතු කරනවා. කරලා ඒක උඩට දානවා. මිරිස් කරල් ටික ඊට පස්සේ උඩින් දානවා කුස්බරා කොළ ටික. එන යාළුවනේ අපි ඊට පස්සේ යන් ඊළඟ පියවර මොකක්ද කියලා බලන්න. ඔන්න මම තෙල් පෑන් එකකට තෙල් ටිකක් ලිපේ තියලා තියෙනවා. දැන් ඒ ටික රත් වෙලා තියෙනවා. මේ වේලිච්ච මුද්‍රක් බලන් ටිකක් තියෙනවා. ඒ ටික දාගෙන බැද ගන්නවා මම. ඊට පස්සේ තව තියෙනවා කඩු ටික. ඒ ටිකත් ඒ වගේම බෙද ගන්නවා. ඔන්න දැන් මම මේ ඒ තෙල් එකටම ලුණු ටිකක් දාලා කියනවා බුරියානි එක උඩින් දාගන්න බෙද ගන්න. ඒ ලුණු ටිකත් රන්වන් පාට වෙනකල් බෙද ගන්න ඕනේ. ඔන්න එනයි යාළුවනේ බලමු අපි විනාඩි 30කට පස්සේ බුරියානි එක කොහොමද කියලා. යාළුවනේ
බොරියානි එක. ඔන්න යාළුවනේ එහෙනම් බොරියානි එක හදලා ඉවරයි. එහෙනම් ඉතින් යාළුවනේ මම වම්බටු ගෙඩියකුත් බෙදගත්තා. ඉතින් ඒකට වටේට දාගන්න. එහෙනම් යාළුවනේ අපි ආයේ අලුත් රෙසිපි එකකින් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි. මාගේ වීඩියෝ බලනවා නම් ඔයාලා ඒවට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබර්ස් කරන්න. ඔන්න අර බැඳගත්ත කජු ටිකයි ඒ ටිකත් ඔන්න දාගත්ත දැන් උඩින්. මුද්‍රප්පලන් ටිකයි. එහෙනම් යාළුවනේ බායි. ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න.